හරි. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊයේ දාපු වීඩියෝ එකට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කීපයක්ම වෙట్లా තිබුණා coins ගැන ඇනලයිස් එකක් කරන්න කියලා එකේ coins ගැන. ඉතින් ඒ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා මෙන්ෂන් කරලා තිබුණ coins ගැන මම අද පොඩි ඇනලයිස් එකක් කරන්න. අපි මුලින්ම අද බලමු COMP coin එක. right කෙනෙක් අහලා තිබ්බා කියන්නේ COMP coin එක ගැන පොඩ්ඩක් කියන්න කියලා. මම හිතන්නේ ඒකෙන් අදහස් කරන්නේ නැත්තේ COMP එකේ ටෙක්නිකල් ඇනලයිස් එකක් කියන්න කියලා මොනවාද ට්‍රේඩින් ඔපචුනිටිස් ඒවා කියන එක. ඒතර බැලුවොත් එimhe COMP එක ඇත්තටම COMP එක හොඳ ලෙවල් එකක තියෙන හොඳ සපෝට් එකක තියෙනවා. මම ඉන්නේ ඩේලි chart එකේ. අපි චුට්ටක් මේක වීක්ලි chart එක දාගෙන බලමු. මොකද මේ බ්‍රෝඩ් පිච් එක කොහොමද කියලා. ඔයාලට වෙන වීක්ලි chart එකේ COMP එක කොතනද තියෙන්නේ කියලා right. ලොකු up move එකක් ගියපු coin එකක් කලින් bull cycle එකේ. ඊට පස්සේ දිගටම down move එක ඇවිල්ලා දැන් ලොකු consolidation එක යන්නේ. right මේක accumulation phase එකක් කියලා අපි කියනවා. මේක කියන්නේ 2022 ඉඳන්ම COMP එකේ එකම තැන තමයි කියන්නේ එකම area එකේ accumulation එක යනවා. එතකොට අපිට weekly chart එක දාගත්තාම අපිට කියන්න පුළුවන් අපිට idea එකක් ගන්න පුළුවන් මේක හොඳ weekly support එකක තියෙන නැත්නම් accumulation phase එකක තියෙන්නේ මේ weekly chart එකෙත් කියන එක right. එතකොට අපි ගමු මේක daily chart එකට අපි දාගෙන මෙහෙම right click කරලා reset කරනවා chart එක. හරි ඊට පස්සේ අපිට වෙන daily හොඳ support එක තියෙන COMP coin එක මේ recently up move එකක් ගියා දෙසැම්බර් මාසේ right. ඒක ඒ ආපු down move එක දිගටම මේ consolidation එකක් යනවා. මම සාමාන්‍යයෙන් මේ වගේ move එකකට කැමතියි right. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ වගේ curve move එකක් group එකේ ඉන්න අය දන්නවා මෙන්න මේ විදිහට right. මෙන්න මේ විදිහට curve move එකක් වෙනකොට මම කැමතියි මේක ලොකු consolidation එකක් ඇවිල්ලා හොඳ parabolic move එකක් යන්න පුළුවන් right. මේ coin එකේ වුණත් අපිට මේ වගේ අවස්ථා පේනවා මේ තියෙන right. මේ වගේ මෙන්න මේ වගේ consolidation එකක් ආවම එක තැනකදී parabolic move එකක් යනවා. එතකොට දැන් මේකට accumulation base කියලා දාලා තියෙන්නෙම right. මේ වගේ consolidation එකකදී අපි accumulate කරන්න ඕන නිසා නැත්නම් whales-ලා accumulate කරන නිසා retail traders-ලා නෙවෙයි. retail traders-ලා accumulate කරන්න පටන් ගන්න වෙන්න මේ up move එකේ වෙන්න මෙහෙදී accumulate කරන්න පටන් ගන්න නැත්නම් buy කරන්න පටන් ගන්න right. නමුත් අපි වැඩ කරන්නේ smart money-ත් එක්ක අපි වැඩ කරන්නේ අපි ඉන්නේ whales-ලාගේ පැත්තේ. ඒතර අපි accumulate කරන්නේ දැන් අපි accumulate කරන මෙන්න මේ pace එකේ තමයි අපි accumulate කරන්නේ. හැබැයි long term plan එකක් එක්ක short term gain බලාගෙන නෙවෙයි. right. ඒතර ඇත්තට මගේ COMP එකේ මගේ long trade එකක් තියෙනවා. right. මගේ ඒ කියන්නේ entry එක මම වට හරියටම කියන්නේ නැහැ. නමුත් මොකද VIP group එකේ members ලා එක දන්නවා. ඒක මගේ entry එකක් තියෙනවා COMP එකේ right. long trade එකක්. නමුත් ඒකට මම එන්ටර් වෙලා තියෙන්නේ මම ඊළඟට ඇඩ් කරන levels දෙකකුත් මගේ තියෙනවා. ඒකත් එක්ක take profit target එකකුත් තියෙනවා. නමුත් මේ long trade එක මට සාමාන්‍ය සතියක් දෙකක් මාසයක් දෙකක් වුණත් මාස 6ක් වුණත් hold කරන් ඉන්න පුළුවන් long trade එකක්. අපි එහෙම තමයි trade කරන long term trade කරන. මොකද අපි high capital trade කරනකොට අපි short term gains බලන්නේ අපි yearly return එක තමයි නැත්නම් 6 month return එක නැත්නම් yearly return එක තමයි අපි බලන්නේ. හරිද? හරි. එතකොට ඕවරෝල් ගත්තට පස්සේ දැන් බලන්න මම මේ දේ කතා කරන COMP එකේ එක coin එක ඉන්ඩිකේටර් එකක්වත් එක drawing එකක්වත් use කරේ නැහැ. මේක තමයි කියන්නේ market structure එක analyze කරනවා කියලා. right මෙහෙම බැලුවට පස්සේ zoom out කරාට පස්සේ මේක structure එක මේක ලේසි ඇත්තටම right structure එක ඒ කියන්නේ මේ coin එක ලේසි මේ structure analyze කරගන්න right මොකද හොඳ support එක කොහොමද accumulation base එක weekly monthly ඕන එක හොඳ support එක තියෙන නිසා නමුත් ටිකක් complicated coins එහෙම එකවර අනේකටයි මෙහෙම analyze එකට යන්න අමාරු වෙන්න පුළුවන්. හරිද? හරි. ඔන්න ඉතින් මේකේ දැන් එක කිසිම ඉන්ඩිකේටර් එකක් නොදා අපිට මේ වගේ ඇනලයිස් එකකට යන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට මේකේ ඕන නම් right මේකට ඔයාලට තව confirmation ගන්න ඕන නම් අපිට මේකේ fixed range volume profile එක වගේ දාගන්න පුළුවන්. නිකන් අර අපි කතා කරපු දේ ඒ කියන්නේ confirm කරගන්න right මෙන්න මේ විදිහට දාගෙන ඒ කියන්නේ short term කියන්නේ මොකද ඒ කියන්නේ short time frame වල support resistance හොයාගෙන short term trade plan කරගන්න. short term කියන්නේ මේ intraday නෙවෙයි weekly monthly වෙන්න පුළුවන්. ඒ කියන්නේ daily charts වල අපිට 1 week 2 week වගේ hold කරන short term right 1 week 2 week වුණා short term trades කියලා අපි consider කරන්නේ. ඒවා අපිට බලන්න පුළුවන්. මේක බලන්න point of control තියෙන්නේ $52. right මෙන්න මේ range එකේ දැන් support එක තියෙන්නේ මෙන්න මේ pace එකේ මෙන්න මේ ලොකු volume එකක් තියෙන තැන හොඳ support එක මෙතන තියෙන්නේ $7 range එකකින්. ඒකත් එක්ක මේක up move එක આવත් අපිට මෙන්න මේ range එකෙන් $50 range එකෙන් අපිට මේක profit එක ගන්න
කන්සිඩර් කරන්න පුළුවන්. එතකොට අපිට 100ට සාමාන්‍යයෙන් බැලුවොත් 130ක වගේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ස්පොට් එකේ වුණත්. මේක 2x leverage එක. අපි 130ක් යනකම් ඉන්නේ මම කොහොමත් ඕක around 20% වලින් කියන්නේ සාමාන්‍යයෙන් 2x leverage කරොත් around 40% වලින් විතර ප්‍රොෆිට් එකක් ගන්න කන්සිඩර් කරන්න පුළුවන්. කිසිම දෙයක් financial advice නෙවෙයි. right මම නිකන් කෙනෙක් අහපු නිසා මේක ඇනලයිස් කරලා පෙන්නනවා විතරයි. මේක මෙතනින් මෙන්ට වෙන්න කියනව නෙවෙයි. නැත්තම් කාට හරි මේකේ ටාගට් එක තව ටිකක් ලොකු ටාගට් එකකට යන්න ඕන නම් ෆිබ් එක දාන්න පුළුවන්. මේ අපර් මොස්ට් ලෙවල් එකේ නම් මෙතන රීසන්ට් අපර් මොස්ට් ලෙවල් එක ලෝ මොස්ට් ලෙවල් එක මෙහෙම දැම්මට පස්සේ සාමාන්‍ය මේක ලොකු ඇකියුමුලේෂන් පේස් එක යනවා නම් මේක පොයින්ට් කියන්නේ පොයින්ට් 38 වලට නොයා ඊට කලින් බවුන්ස් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක ලොකු ටාගට් එකක් වෙනවා. මේක සාමාන්‍යයෙන් 1 to 2 months වගේ හෝල්ඩ් කරන් ඉන්න කෙනෙකුට මේ ටාගට්ස් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒක හැම වෙලේම ට්‍රේඩ් එකකට අපි එන්ටර් වෙනකොට ට්‍රේඩ් එකක් ප්ලෑන් කරනකොට අපි හෝල්ඩ් කරන්න යන කාලේ අපි හරි ඩිසයිඩ් කරන්න ඕනේ. ඒක කියන්නේ 1 day එකක්ද intraday එකක්ද නැත්නම් 5 days 6 days intra week එකක්ද නැත්නම් 1 to 2 week එකක්ද නැත්නම් 1 to 2 month එකක්ද 6 month එකක්ද 1 year එකක්ද 10 year trade එකක්ද කියන එක අපි හරියට plan කරගන්න ඕනේ මේ trade එක අපි initiate කරන්න කලින්. හරි. එතකොට මේකේ ඔයාට ඕන මොන හරි pattern එකක් ඇඳ ගන්නවා හිතනවා නම් right trend line එකක් ඔයා ඇඳ ගන්න. හිතන මේ හරි obviously support එකක් තියෙනවානේ. ඊට පස්සේ ඔයාට මේකේ මෙන්න මේ වගේ trend line එකක් ඇඳ ගන්න පුළුවන් අපිට. right මේක අපි එහෙම zoom කර මේක daily chart වල මේ ඉන්නේ එකයි චූටි candle තියෙන්නේ right මේක hourly එහෙම දැම්මොත් මේක ලොකු noise එකක් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මේ trend line අඳින්නේ කොහොම අරගෙන මේක අපිට මෙන්න මේ point එකත් එක්ක අපි ආකල්ලා බලමු කොහොමද යන්නේ කියලා මෙන්න මේ විදිහට මෙන්න මේ week එකයි මෙන්න මේ points එක කොහොම බලමු right මෙන්න මේ විදිහට අපි තියාගත්තොත් එහෙම මේක අපිට ටිකක් වෙනස් කරගන්න පුළුවන් බලමු මෙන්න මේ sorry මෙන්න මේ week එකයි මෙන්න මේ week එක මේ week එකත් එක්ක යන්න බැලුවොත් ඔයාලට මොකද්ද පේන්නේ මේ trend line එක මෙන්න මේ bullish candle එකකින් break වෙලා මේ trend line එක උඩ support එකක් ගන්න උත්සාහ කරන මේ trend line එක උඩ මේක bull flag එකක් කියලා කාට හරි කියන්න පුළුවන්. නමුත් මේක mature වෙලා වැඩි මේ bull flag එක. මම VIP group එක හැම වෙලේම කියනවා අපිට bull flag එක bear flag එක නැත ඕන pattern එකක්. අපි stages තුනකට කඩන්න පුළුවන්. මේ ගොඩක් වැදගත් කාරණා. පළවෙනි stage එක තමයි immature. ඊළඟ stage එක තමයි mature stage එක. ඒක mature stage එකේ තමයි මේ pattern එක හරියටම වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ stage එක තමයි mature වුණාට පස්සේ right over mature stage එක. ඒකෙදි ඒ pattern එක fail වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඔන්න ඔය stages තුන අපේ life එකේ වගේ තමයි අපි ජීවිත කාලේ stages තුනක් තියෙනවා වගේ. මේකෙත් pattern එකත් stages තුනක් තියෙනවා. right. ඉතින් ඒකේ මේක දැන් අර මේක mature වෙලා වැඩි මේක. right. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ range එක අපිට support එකක් ගන්නවා නම් හොඳයි. right. අප් මූව් එකක් යන්න කියලා අපිට එක්ස්පෙක්ට් කරන්න. CMP එකේ anyway හොඳ level එකක තියෙනවා. මේක long term believe කරන කෙනෙකුට හොඳ accumulation zone එකක්. long term believe කරනවා කියන්නේ වා CMP ගැන මොකද්ද කියන්නේ කියලා හොත් මෙහෙම ටට්ටක් ගාලා finger tips වල තියෙන්න ඕනේ මෙන්න මේ දේ තමයි මේකෙන් වෙන්නේ කියන එක. ඒ කියන්නේ long term project එකක් believe කරන එකේ project එකේ කියන්නේ road map එක හරිද ඒකේ founders ලා ගැන ඔයා දැනගන්න ඕනේ ඒකේ මොකක්ද use case එක ඔය හැමදේම ඔයා දැනගන්න ඕනේ right long term hold කරන traders ලා විදිහට ලොකුවට අවශ්‍ය නැහැ technically හොඳ coin එකක් trade කරන්න පුළුවන් නමුත් long term hold කරනවා නම් අර කාරණා හරියටම ඔයා ඔළුවේ තියෙන්න ඕනේ මේකේ මොකද්ද long term vision එක මොකක්ද කියන එක right ඒ කියන්නේ ඒ project එකේ founder කෙනෙක් විදිහටම ඔයා හිතන්න ඕනේ හරිද හරි එතකොට ඔක තමයි අපිට කතා කරන බලන හරිම සිම්පල් විදිහට අපි ඇනලයිස් කරනවා මේක ඔයාලට කියන්නේ මේක ට්‍රයිඇන්ගල් එකක් කියලා ගන්නත් පුළුවන් හරිද දැන් මේවා කොහොම ඇන්දත් ඕවා එකයි රයිට් ඒ කියන්නේ දැන් එක විදිහට ඔයාලට හිතන්න පුළුවන් නමුත් අර ස්ට්‍රක්චර් එක තමයි වැදගත් right මාකට් ස්ට්‍රක්චර් දැන් මේක පොඩි ට්‍රයිඇන්ගල් එක බ්‍රේක් අවුට් වුණා කියලා එහෙම ගන්න පුළුවන් right ඒ වුණාට අර අපි දැන් මෙතනත් ඔයා ට්‍රයිඇන්ගල් එකක් කියලා හිතන්න පුළුවන් වෙන මේ විදිහ right එක පැටර්න් වලට පේන්න පුළුවන් නමුත් අර ඕවරෝල් ස්ට්‍රක්චර් එක ඇනලයිස් කරන්න පුරුදු වුණාට පස්සේ හරි ලේසි අපිට ට්‍රේඩ් කරන් යන්න right ඒතකොට අර නිකන් අපි අර එක පැටර්න් එකකට මේ මොකද එක පැටර්න් එකකට කොටු වෙන්නේ නැහැ ඒ ෆ්‍රේම් එකකින් අපිට එක පැටර්න් එකට ෆ්‍රේම් වෙන්නේ නැතුව අපිට ඒ ෆ්‍රේම් එකෙන් එළියට ඇවිල්ලා ඒ කියන්නේ බ්‍රෝඩ් විදිහට හිතලා
right? ඒ කියන්නේ අර මොකද කියන්නේ අපි open mind එකකින් හිතලා ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන්. ඒක තමයි මගේ ට්‍රේඩ්ස් වල ඇත්තම රහස. ඒ කියන්නේ 100% win rate එකක් තියාගන්න රහස ඒක තමයි. මම කවදාවත් එක ඉන්ඩිකේටර් එකකට, එක ටෙක්නිකල් ඇනලයිස් එකකට, right? එක draw win එකකට, right? නැත්නම් එක මොකද කියන්නේ ෆැක්ට් එකකට මම කොටු වෙන්නේ නැහැ. right? මම හැමදේම කන්සිඩර් කරලා තමයි ට්‍රේඩ් එකක් ඉනිෂিয়েට් කරන්නේ. වෙන්න පුළුවන් නරකම දෙයටත් ප්ලෑන් කරලා තමයි මේ ට්‍රේඩ් එක මම පටන් ගන්නෙ. right? ඒකයි 100% win rate එක තියෙන රහස. හරි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාට ඇනලයිස් කරන්න ඕන කොයින්ස් මොන හරි තියෙනවා නම් දාන්න. මම තව එකක් දාන්නම් වීඩියෝ එකක් තව කොයින්ස් කීපයක්ම දාලා තිබ්බා කමෙන්ට් සෙක්ෂන් එකේ ඇනලයිස් කරලා පෙන්නන්න කියලා. මම ඒවට ඇනලයිස් කරලා පෙන්නන්නම් ඒවා. right? එහෙනම් ඔයාලට සුබ දවසක්.